Hi guys, welcome back to my YouTube channel. අද ඔන්න තවත් රස රෙසිපි එකක් කරන් තමයි මම ආවේ. මම අද හදන්නේ කීරි අලුව. කීරි අලුව හදන්න මට අවශ්‍ය වෙන දේවල් ටික තමයි ඔයාලට මේ පේන්නේ. ගොඩක් දේවල් අවශ්‍ය නැහැ. බොහොම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විතරයි ඕනි වෙන්නේ. බලමු අපි මොනවද කියලා. මේ තියෙන්නේ සුදු කැකුළු හාල් පිටි. මේ සුදු සීනි. තව මම ගත්තා කරද මුංගයට 5ක් තලලා. ඒ වගේම කජු ග්‍රෑම් 50ක් කපලා ගත්තා. චූටියට කපා ගන්න. මේක අත්‍යවශ්‍යම නැහැ. හැබැයි දාපුවම රසයි. අපේ කිරි අලුව එක හදා ගන්න. ඒ වගේ මේකේ රසය ගන්න අපි පොල් කිරි වලින්. මේ තියෙන්නේ උකු පොල් කිරි. උකු පොල් කිරි මිලිලීටර් 700ක් විතර මම අද අරන් තියෙනවා. එහෙනම් අපි ඉක්මනින්ම වැඩේ පටන් ගමු. පිටි ටික ඔයාලා බදිද්දි පරිස්සමට බෙද ගන්න. මොකද ඉක්මනටම පිච්චෙන්න බලන නිසා පරිස්සමෙන් කරගන්න ඕනේ වැඩක් එක. එහෙනම් අපි පිටි ටික බෙද ගමු. මුලදි කලවම් කරනකොට අතට තද ගතියක් දැනුණට පිටි ටික බැදුනට පස්සේ අතට හරිම පහසුවක් දැනෙනවා. එතකොට පිටි ටික බැදලා ඇති. ඔයාලට සුවඳුනුත් මේක දැනගන්න පුළුවන් හොඳට බැදලා කියලා. එහෙම නැත්නම් ලිපට පොඩ්ඩක් පිටි ටිකක් කියලා බලන්න මේකෙන් අරගෙන පිටි ටික පිච්චෙනවා නම් පිටි ටික හොඳට බැදිලා. දැන් නම් පිටි ටික හොඳට බැදලා තියෙන්නේ. හොඳට පිටි ටික බැදුනම මේ බලන්නකෝ හැන්දෙන් තල්ලු කරන්න කලින් පිටි ටික ලෙස්සලා යනවා. අතට හරි පහසුයි. තද ගතියක් නැහැ. දැන් පිටි ටික හොඳට බැදලා තියෙන්නේ. මම බැදපු පිටි ටික කඩදාසි කොලයකට දාලා චුට්ටක් තුනී කරගන්නවා. මොකද මට මේ ටික ඉක්මනට නිවෙන්න ඕනේ. ඔයාලට මම බඩුව පෙන්නන්න යාළුවනේ. බලන්නකෝ. පිටි බැදෙනකොට කලවම් කරනකොට පිටි ඉහෙනවා. භාජනයට වඩා තියෙන්නේ ලිප වටේ නේද? හදද්දී කොටපු පිටි ටික අනිවාර්යෙන් ටික වේලාවක් අවුවේ වේල ගන්න ඕනේ. එතකොට තමයි පිටි බැද්දට පස්සේ කැට හිටින ගතිය අඩු වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම අපේ පිටි වලින් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන්න පුළුවන්. ඔයාලා අනිවාර්යෙන් පිටි ටික කොටාගෙන ආවට පස්සේ අවුවේ ටිකක් ඒ පිටි ටික වේලා ගන්න. වේලා ගත්තට පස්සේ තමයි අපි මේ පිටි ටික බැදගෙන ආයෙමත් සැරයක් හොඳට හලාගන්නේ. හලාගත්ත පිටි වලින් තමයි අපි අලුව එක හදාගන්නේ. මේ බලන්නකෝ ආයෙමත් සැරයක් හලාගත්තම තියෙන වාසිය වලට පේනව නේද? මේ කප්පි ඒවත් පේනනේ පොඩි කප්පි තියෙනවා. මේව පොඩි වුණාට අලුව එක හැදුවට පස්සේ හැපෙනකොට ඒක රස අඩු වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඔයාලා පිටි ටික බැදලත් ඒ ටික නිමුණාට පස්සේ ආයෙ හලා ගන්න එක හරි වැදගත්. අපි හදන්නේ අලුවනේ, වැලි තලප නෙවෙයි නේද? ඒ නිසා අලුව එකේ පිටි ටික හොඳට හලා ගන්න ඕනේ. තැටියක් අරගෙන ඒකට මේ පිටි වලින් ටිකක් ඉහෙලා පැත්තකින් තියා ගන්නවා. ටිකක් වැඩිපුර ඉහ ගන්න. අපි මොකද අලුව හදද්දි තෙල් පාවිච්චි කරන්නේ නැහනේ. ඒ නිසා අපිට මේ අලුව එක ගලව ගන්න පුළුවන් වෙන්නේ ලේසියෙන්ම නේ අපි ඉහන පිටි නිසා තමයි. ඊට පස්සේ මම තවත් මේකෙන් පිටි ටිකක් අරගෙන කප් එකකට දාලා පැත්තකින් තියා ගන්නවා. මේ පිටි ටික අපිට අවශ්‍ය වෙන්නේ අලුව එක හැදුවට පස්සේ අවසානයේට. දැන් මම පැණි එක හදාගන්න යන්නේ. ඒකට අපිට අවශ්‍ය වෙන මුලින්ම සීනි. ඊට පස්සේ උකු පොල් කිරි ටික අරගෙන සීනේකට දාලා හොඳට මේ ටික දිය වෙනකන් කලවම් කරගන්න. සීනි ටිකයි පොල් කිරි ටිකයි හොඳට
දිය කරගෙන තියෙන්නේ. දැන් අපි මේක ලිපේ තියලා හොඳට රත් කරගෙන පැණි එක හදා ගන්න ඕනේ. මේක හොඳට උණු වුණා කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ හැන්දට අපි ඔහොම අරන් බලනකොට අන්තිමටම වැටෙනවා නේද බිඳුවක්. ඒ බිඳුව නූලක් වගේ ඇදෙන්න ඕනේ. ඒ ප්‍රමාණයට වෙනකන් අපි මේ පැණි එක උණු කරගන්න ඕනේ. අලු වල පදම තමයි ඒක. ඔයාලා මේ පැණි එක වැඩිපුර උණු කරගන්නත් එපා, අඩුවෙන් උණු කරගන්නත් එපා. එහෙම නූලක් ඇදෙනවා වගේ වෙනකන් උණු කරගත්තාම හොඳටම ඇති. මේ පැණි මිශ්‍රණය බාගෙට උණු වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මම කරදමුංගු ඇට කීපය එකතු කරනවා. මට ඔයාලට මුලදී කියන්න බැරි වුණා මම ලුණු චුට්ටකුත් මේ මිශ්‍රණයට එකතු කරගන්නවා දැන්. කැවිලි වල තියෙන රසය වැඩිපුර ඉස්මතු කරගන්න ඕන නිසා තමයි අපි මේ ලුණු දාගන්නේ. ලුණු චුට්ටක් විතර දාගන්න. මේ පැණි එක හොඳට උණු වෙලා තියෙන්නේ. මම ලිපෙන් අයින් කරගත්ත පැණි එක මේ බලන්නකෝ. මේ වගේ ප්‍රමාණයට ආපුවම අපි පැණි එක ලිපෙන් අයින් කරලා අලු එක හදාගන්න ලැහැස්ති කරගන්නවා. දැන් මම පැණි ටිකෙන් කොටසක් වෙනත් භාජනයකට අයින් කරගත්තා. මොකද අපි මේ සම්පූර්ණ පැණි එකට පිටි දැම්මොත් අපිට පිටි මදි වුණොත් එහෙම පැණි වැඩි වුණොත් එහෙම අලු මිශ්‍රණය හරියට හදාගන්න අමාරු වෙන ඒ නිසා මම මේ මිශ්‍රණයෙන් භාගයක් වෙනම භාජනයකට අයින් කරලා තියාගත්තා අවශ්‍ය වුණාම ගන්න. දැන් මම මේ පොඩියට කපාගත්ත කජු ටික මේ පැණි එකට මේ වෙලාවේදී එකතු කරනවා. ඔයාලට පුළුවන් බාන්න විනාඩි 2කට විතර කලින් එකතු කරන්න. එහෙම නැත්නම් කජු එක ඔයාලට පුළුවන් අලු එක හදලා ඉවරලා උඩින් එකතු කරන්නත්. ඒ වුණාට මම නම් කැමති මේ වෙලාවේදී එකතු කරලා පිටි ටික එකතු කරලා අලු එක හදාගන්න. එතකොට තමයි රස වැඩි. පිටි එකෙන් ටික ටික දාලා පැණි එකට කලවම් කරගන්නවා මේ පිටි ටික. ඔක්කොම එකපාර දාන්න එපා. පිටි ටිකක් කලවම් වුණාට පස්සේ ඉතුරු ටික එකතු කරන්න. නැත්නම් කැට ගහන්න පුළුවන්. එතකොට අලුව කැටේ ඇතුළෙත්, ඒ කියන්නේ අලුව කෑල්ල ඇතුළෙත් කැට තියෙන්න පුළුවන්. ඒ නිසා පිටි ටිකක් දැම්මට පස්සේ ඒ ටික හොඳින් කලවම් වුණාට පස්සේ ඉතුරු පිටි ටික එකතු කරන්න. මේ වෙලාවේදී අපි ඉක්මනට කලවම් කරගන්නත් ඕනේ. ඉක්මනට මේ පිටි ටික මේ පැණි එකට එකතු කරගන්නත් ඕනේ. දැන් අපි අලුව මිශ්‍රණය හරි. මම මේක තැටියකට දාගෙන ඔයාලට පෙන්නන්නම්. අලුව මිශ්‍රණය මම තැටියට දාගත්තා. දැන් මේකට අපි කලින් අයින් කරගත්ත පිටි ටික තියෙන්නේ. ඒකෙන් ටික ටික ඉහලා මේක කපන්න ඕනේ. උඩින් අපි පිටි ටිකක් කොහොම ඉහා ගමු. ඔහොම අපි උඩින් මේකට පිටි ටිකක් ඉහලා අපි පිහයකින් මේකේ ඉරි ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ කපලා අයින් කරන්න එපා. නැත්තම් අපිට මේක හයි වුණාට පස්සේ කපා ගන්න බැහැනේ. හොඳට මේකේ පිටි තවරන්න උඩ. මේක කපමු. ඔයාලට කැමති සයිස් එකකින් කැමති හැඩයකින් කපා ගන්න. මේක තාම හොඳටම හයි වෙලා නැහැ. හයි වේගෙන ඉන්නේ. හයි වෙන්න කලින් තමයි අපි මේක කපන්නේ. ඊට පස්සේ අපි මෙහෙම පිටි ටිකක් අරගෙන අපි අර කපාගත්ත ඉරි තියෙන්නේ. ඉරි අතරට වැටෙන්න ඉහා ගන්න. දැන් නම් හයි වෙලා තියෙන්නේ.
වැඩි මහන්සි වෙන්න දෙයක් නැහැ. ඉක්මනින්ම ගැලවෙනවා. අපි දාපු කජුත් පේන්න තියෙනවා. මේ තියෙන යාළුවනේ අද අපි හදාගත්ත කිරි අලුව එක. මේ කිරි අලුව එක ඔයාලා අවුරුද්දට සැරයක් හැදුවට කමක් නැහැ. නිතර නිතර හදන්න එපා. මොකද මේකේ රසට ඔයාලා වහ වැටේ. ඒ නිසා අවුරුද්දකට සැරයක් හැදුවට කමක් නැහැ. ඒ තරම් රසයි මේක. මේක කනකොට කටේම දිය වෙනවා. සාමාන්‍ය අලුව වගේ නෙවෙයි. ඔයාලා හදලා කාලා බලන්නකෝ. කාලා කමෙන්ට් එකක් දාලා මටත් කියන්නකෝ රස කොහොමද කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. Rasanya rasa. Mana teh? Apa teh?